ජීවිතේ දිනන්න නම් කට්ටක් කන්නම වෙනවා යාළුවෝ. දන්නවද ඔයා අද ඉන්නේ පීඩනයකින් නම් ඔයා තමා හෙට ශක්තිමත්ම පුද්ගලයා. ඇයි මං එහෙම කියන්නේ? පීඩනයක් වේදනාවක් පරාජයක් ලැබුණේ නැත්තම් ඔයා කවදාවත් උත්සාහ කරන එක නෑ මේ ඉන්න තැනින් එක අඩියක් උඩට එන්න. ඔයා දුප්පත් වෙන්න පුළුවන්. ඔයා ළඟ අද 1 රුපියලක් වත් නැති වෙන්න පුළුවන්. ඒත් ඔයා උත්සාහය අතාරින්නේ නැතුව එක දිගට ඔයාගේ අරමුණට මහන්සි වෙලා වැඩ කළොත් ඔයාව නවත්තන්න මේ ලෝකේ කාටවත්ම බෑ. ආපස්සට හැරිලා බලන්න. ඔබ කොච්චරනම් දුක් විඳද. හැබැයි අද ඉඳන් එහෙම වෙන්න බෑ. මොකද ඔයා අඬලා කල්පනා කරලා දුක් වුණා කියලා ඔයාව හිනස්සන්න එකෙක්වත් දෙන්නේ නෑ. හැබැයි ඔයා hina වෙලා ඉති ඔබ ජයග්‍රහණයක් ලබද්දී ඒක සමරන්න ඕනි තරම් අය ඔයාව හොයන් එනවා. හැබැයි ඔහොම නිකමෙක් වගේ බලන් හිටියා කියලා දිනන්නේ නෑ. පුළුවන් තරම් මහන්සි වෙලා තමන්ගේ ඉලක්කයට